ඉතින් ආයිබෝවන් යාළුවා හුඟ කාලෙකට පස්සේ ඔන්න අදත් මං ආවා ඔයගොල්ලන්ට වටිනා කියන වීඩියෝ එකක් අරගෙන. ඉතින් අද අපි කතා කරමු කුම්භ රාශිය කුම්භ ලග්නයෙන් ඉපදිච්ච ඔයාගේ විස්තර. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මං ඔන්න ඉතාමත් ආදරෙන් ඉල්ලනවා මගේ යාළුවෝ ඔක්කොගෙම ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ වගේ වැදගත් වටිනා කියන වීඩියෝ එකක් දාපු ගමන්ම වාට බලන්න වාට දැනගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න කියලා ඉල්ලනවා. ඉතින් ඔන්න ආදරෙන් ඉල්ලනවා රැඳෙන්න වීඩියෝ එක අවසන් වෙනකම්ම මේ කතා කරන්නේ කුම්භ ලග්නෙන් ඉපදිච්ච ඔයා ගැන. ඉතින් යාළුවා කුම්භ කියලා කියන්නේ අපේ රාශි චක්‍රයේ තියෙන 11 වෙනි රාශිය. කුම්භ ලග්නෙට අධිපති ශනි. ශනි ග්‍රහයා තමයි ඔබේ ලග්නාධිපති විදිහට ඉන්නේ. ඉතින් ඒ වගේම කුම්භ ලග්නය සංකේතවත් කරලා තියෙන්නේ යාළුවා වතුර කලයක් අතට ගත්ත මිනිසෙක්ගේ රූපයක්. තවත් තැනක එක වතුර බිමට වක් කරන විදිහට දක්වලා තියෙනවා. ඉතින් තවත් තැනක එක ජල රැලි දෙකක් විදිහටත් දක්වලා තියෙනවා. ඉතින් ඔය කොයි ආකාරයකින් දැක්කුවත් ඒ සංකේතවත් කරලා තියෙන්නේ කුම්භ ලග්න හිමි ඔයාගේ ලග්න සංකේතය. ඉතින් මේ කුම්භ ලග්නය වායු රාශියක් වායු ගෝලය තියෙන්නේ ජලයෙන් පිරීලා. කුම්භ රාශියට ආසන්න වායු ගෝලයේ තියෙන්නේ ජල වාෂ්ප වලින් ජලයෙන් පිරීලා. මෙන්න මේක තමයි මේ සංසිද්ධිය තමයි මේ ජලය පඳුරක් ගත්ත මිනිසෙකුගෙන් නිරූපණය කරලා තියෙන්නේ. මොකද කුම්භ රාශිය ජලය ලබාගෙන නැවත ඒවා අපේ පෘථිවියට ලබා දෙන එක තමයි මේ සංකේතවත් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහටම කුම්භ රාශියෙන් ඉපදිච්ච කුම්භ ලග්නෙන් ඉපදිච්ච ඔයත් යාළුවෝ ඔයාගේ සිතුවිලි නිරන්තරයෙන්ම ඔයාගේ හිතට ගලාගෙන එනවා කියලා තමයි ජ්‍යොතිෂයේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් කුම්භ රාශියෙන් ඉපදිච්ච ඔයා යාළුවා ඉතාමත්ම බුද්ධිමත් කෙනෙක්. ඔයා උපතින්ම ඉතාමත් බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම තමයි ඔයාට සහජ හැකියාවක් තියෙනවා අනිත් අයව වටහා ගැනීමේ. ඒ වගේම යාළුවා ඔයා ඒ තරම්ම ක්‍රියාකාරී කෙනෙක් නම් නෙවෙයි. ඒ වගේම යාළුවා ඔයා දෙයක් කරන්න කලින් ඕනම ගැටලුවකදී ඕනම ප්‍රශ්නයකදී ඔයා ඒ ගැන දෙපාරක් හරීම බුද්ධිමත් විදිහට හිතලා බලනවා. ඔයා ඒ හිතලා බලලා තමයි ඔයා ඒ ස්ථානයට අදාළ වෙන විදිහට කටයුතු කරන්නේ. ඉතින් මොකක් හරි දෙයක හොඳ ඒ වගේම නරක කියන දෙපැත්තම මනවින් විග්‍රහ කරලා බලලා තමයි යාළුවා කුම්භ ලග්න හිමි ඔයාගේ ක්‍රියාවට නංවන්නේ. ඒ වගේම තමයි යාළුවා ඔයාගේ මං ඉස්සෙල්ලත් කියවනේ ඔයාගේ ලග්නාධිපතිය ශනිනේ. ඉතින් ශනි ඔයාගේ ලග්නාධිපතිය නිසා යාළුවා ඔයා ගොඩක් බුද්ධිමත් උනත් අලුත් අදහස් ග්‍රහණය කරගන්නකොට අලුත් දේවල් ඔයා අත්හදා බලන්න හරි ඔයා අලුත් දේවල් ඔයා දැනුමට එකතු කරගන්නකොට ඔයා ඒවා අර වැඩිය ඒ පැත්තට නැඹුරු වෙන්නේ නැහැ. ඔයා එතනදී පොඩි පසුබෑමක් පෙන්눔 කරනවා. ඉතින් කුම්භ ලග්නේ යාළුවා 11 වෙනි රාශිය නිසා ඔයා පෘථුල අදහස් තියෙන මානසික ගතිගුණ වලින් හෙබි පුද්ගලෙක්. ඒ වගේම යාළුවා ඔයා පරාර්ථකාමී අවංක සමාජානුයෝගී වෙච්ච පුද්ගලෙක් කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම සාමය හා සමාදානය ඉතාමත්ම ඔයා ප්‍රිය කරනවා. ඉතින් හුඟක් දුෂ්කර අවස්ථාවලදී අපි අර කියන්නේ ඇඟ බේරාගෙන වැඩ කරනවා කියලා. අන්න ඒ විදිහට කටයුතු කරන්න ඔයගොල්ලෝ හරිම දක්ෂයි. ඒ වුණාට ඔයාලා අනිවාර්යයෙන්ම විචක්ෂණ බුද්ධියෙන් යුක්ත කෙනෙක්. ඒ වගේම යාළුවා කුම්භ ලග්නෙන් හිමි ඔයා හැම වෙලේම උපායශීලී ඒ වගේම යමක් කියනකොට සිනහව උපදවන ආකාරයට කියන හරි විනෝදජනක ජන්මින් පිරිසක් කිව්වොත් හරි.
ඒ වගේ මේ යාළුවා ඔයාට ඕන දෙයක් ඉතාමත් රසවත් කරලා අනිත් අයට ප්‍රියමනාප විදිහට කියන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම නව අදහස් දරන, නව පන්නයට ක්‍රියා කරන, තමන් නිවැරදි කියලා ඔයාට හොඳයි කියලා දේ හිතෙන දේ කරන්න ගියාම යාළුවා සමහර වෙලාවට නීති රීති තකන්නෙත් නැහැ ඔයා. ඒවා ඒ දේ කරලා දානවා. ඒ දෙයට දැඩි ඇල්මක් දක්වනවා. ඔයා සමහර විට සමාජය සමග ඔයා දක්වන ආශ්‍රය ඉතාමත්ම වැඩි. එතකොට ඔයා සමිති සමාගම් වලට ඒ වගේම ක්ලබ් වලට අනේ වගේ දේවල් වලටත් ඔයා යන්න ගොඩක් කටයුතු කරනවා. ඒ වගේම යාළුවා දැන් මම ඔය කිව්වේ මේ ඔයාගේ ලග්නය කුම්භ ලග්නයේ ශනි තමා අධිපති ශනි හොඳට හිටියොත් තමයි ඔය කියපු දේවල් ඔයාට බලපාන්නේ. එහෙම නැත්නම් ඔයාගේ ලග්නාධිපති වෙච්ච ශනි යාළුවා වැරදි දෘෂ්ටියකින් ඉන්නවා නම් පීඩිත වෙලා ඉන්නවා නම් ඔයා ඌට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් වෙනවා. ඔයා හරිම මුරණ්ඩු කෙනෙක් වෙනවා. ඒ වගේම හුදකලාව වාසය කරන්න කැමති වෙනවා. හරි උදාසීන කෙනෙක් වෙනවා. ඒ වගේම සමාජය ප්‍රිය කරන්නේ නැති කෙනෙක් වෙනවා. හැම වෙලාවෙම අසුබවාදී අදහස් තියෙන කනස්සල්ලෙන් ජීවත් වෙන කෙනෙක් බවට එයාපත් වෙනවා. ඉතින් ඒ වගේම යාළුවා අපි බලමු කුම්භ ලග්න හිමි ඔයාට හැදෙන්න පුළුවන් රෝගාබාධ මොනවද කියලා. ඉතින් ඔයාට පාදේ වලලු කර ඇට කොඳු ඇට කෙළවර තියෙන රාෂ්ටිය කකුලේ පහළ කොටසේ රුධිර ධාවනය නහර ඔන්න ඔය වගේ දේවල් තමයි කුම්භ රාශියට අයිති වෙලා තියෙන්නේ. ඉතින් ඔය ස්ථානවල ඔබේ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. හැම වෙලෙම නෙවෙයි යාළුවා ඔබේ ඒ පිහිටීම් අනුව ඔබේ ලග්නාධිපති යම් කිසි පීඩනයකට පීඩාකාරීව ඉන්නවද නැත්නම් ඒ ග්‍රහයන්ගේ පිහිටීම අනුව ඔබට ඔය ආකාරයේ ලෙඩ දුක් හැදෙන්නට පුළුවන්. ඉතින් අශුභ ග්‍රහයන් අශුභ දෘෂ්ටීන් වැටෙනකොට ඉතින් ඔයගොල්ලන්ට යාළුවා විශේෂයෙන් බෝවන රෝග හැදෙන්නට පුළුවන්. ඉතින් බෝවන රෝග හැදිච්චාම කුම්භ රාශියේ ප්‍රතිවිරුද්ධ රාශිය වෙන සිංහ රාශිය නිසා යාළුවා ඔයාට ඒවට මුහුණ දෙන්න අර මේ දරා ගැනීමේ හැකියාව ගොඩාක් අඩු වෙන නිසා ඔයාට හරිම ලේසියෙන් බෝවන රෝග නම් හැදෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේම තමයි වලලු කර දුර්වල වීම, වැටීම් ආදීන් උලුක්ක වීම, කැඩීම්, රුධිර ධාවනයේ දුර්වලතා, ලේ විෂ වීම, හෘද වස්තුව දුර්වල වීම, ඇස් රෝග, ඒ වගේම දත්තලාබාධ, උගුරේ මස් පිඩු ඉදිමීම, දද, පණු කැවිලි, සමේ රෝග, වාත රක්තය, රුධිර පීඩනය, මලබද්ධය, ඒ වගේම ශරීරයේ පුරා දිවන වාත වේදන, ඒ වගේම අධික ශීතලෙන් හැදෙන රෝග වුණත් යාළුවා ඔයාට හැදෙන්නට දැඩි හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ යාළුවා මම හරිම ඉක්මනින් ඔයාට ඔයාගේ ගෘහ ජීවිතය මොන වගේද කියලා දෙන්නම්. හරිම කෙටියෙන් කියන්නේ කුම්භ රාශියෙන් ඉපදිච්ච ඔයා යාළුවා මම ඉස්සෙල්ලා කිව්වා වගේම සමාජය ආශ්‍රය කරන්න දැඩි කැමැත්තක් දක්වන යාළුවන්ට ඒ වගේම නෑදෑයන්ට ඔයාගේ නිවසට එන්න කියලා ඒගොල්ලන්ට දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් ඒ නිසාම ඔන්න ඔයා ගේ දොර අලංකරණය තියාගන්න, බඩු මුට්ටු වලින් පුරවන්න ගෙදර, ඒ වගේම ජනෙල් දොරවල් වලට පවා තිර රෙදි වගේ දාලා හරිම ලස්සනට ගෙදර තියාගන්න ඔයා ඉතාමත්ම කැමැත්තක් දක්වන කෙනෙක්. ඒ වගේම තමයි ඉතින් ඔයා කෙනෙක්ව ආශ්‍රය කරනකොට ඉතා සුහදව අවංකව හරිම හදවතින්ම ආශ්‍රය කරන කෙනෙක්. ඉතින් ඔයාගේ 11 වෙනි භාවයේ ශනි ඔයාගේ ලග්නාධිපති තැන්පත් වෙලා හිටියොත් යාළුවා අපට ඔයාගේ මේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයා සමාජයේ ඉච්චර ප්‍රිය කරන්නේ නැහැ. ඔයා සමාජයෙන් වෙන් වෙලා ඉන්න තමයි ආශා කරන්නේ. ඉතින් ඒ වගේම ඔයා විවාහයේදී ඉතා සාමකාමී විවාහ ජීවිතයක් තමයි ඔයා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාවට ගියාට විවාහ වෙන්නෙත් නෑ යාළුවා. ඉතාමත්ම හොයලා බලලා ඔයාට ගැළපෙන නැනවත් ගුණවත් කෙනෙක් හොයලා තමයි කුම්භ ලග්න හිමියන් විවාහයට වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාගේ විවාහයත්
ඉතාමත්ම සරල ඒ වගේම හරිම සාමකාමී විවාහ ජීවිතයක් තමයි ඔයාට තියෙන්නේ යාළුවා. ඉතින් ඔයම තමා කුම්භ ලග්න හිමි ඔයාගේ ගැන අපි කෙටියෙන් කතා කරොත් විස්තර කියන්නට පුළුවන්. ඉතින් යාළුවා මේ වගේ වීඩියෝ තවත් බලන්න මං ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් මම ඔයාලට ඒවට මට හැකි විදිහට වෙලාව තියෙන විදිහට පිළිතුරු දෙන්න ඉන්නවා. එහෙනම් ඉතින් ආයෙත් හම්බෙමු මේ වගේ වීඩියෝවකින්.